Hi guys. අද මම තනියෙන් පරිප්පුවක් හදන්න යන්නේ. මේ අම්මට සුටක් සනීප නැහැ. ඉතින් එයා හින්දා එයත් කන්න ආස හින්දා මේ අද මම පරිප්පුවක් හදනවා පාන් එක කන්න. එහෙනම් බලමු මම පරිප්පුවක් හදන්නේ කොහොමද මොන වගේද රස කොහොමද කියලා බලමු එහෙනම්. ඔන්න බලාගෙන තමයි මම ෆෝල් ගෙඩි දින්නින්න යන්නේ හැටියේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම පොල් ගෙඩි ටික බින්දින්නේ. මේ ඉතුරු පොල් වතුර භාගයට භාගයක් හැදුනා. ඉතුරු ටික මම බොනවා. ඊට පස්සේ එන්න මෙහෙම ගෙඩිය හිටපු පොල් බෑන් හොඳට හොදලා පොල් ගන්නවා. ඔයාලා මට කමෙන්ට් කරන්න ඔයාලා කොහොමද මේ පරිප්පුවද හදන්නේ කියලා. ඔන්න මම දැන් යන්නේ ඊළඟට පොල් ගන්න. පොල් ගාලා එන්න. මම බලාගන්න පොල් ගන්න විදිහ. ඔන්න පොල් ගාලා ඉවරයි. අපි දැන් යන්නේ මේ ටික බ්ලෙන්ඩ් එකට දාගන්න. ඔන්න මම දැන් එකට වතුර දාගන්න යන්නේ. හරි. දැන් මම මේක බ්ලෙන්ඩ් කරගෙන එන්න. ඔන්න බ්ලෙන්ඩ් වෙනවා. ඔන්න පොල් කිරි මිරික ගත්තා. ඔන්න මම දැන් දාල් ටික දාගන්න හදන්නේ මේ භාජනයේට. මම කරි එක හදන්නේ මේ භාජනේ. හොදගන්න දාන්නේ මේකට. ඔයාලා ඉතින් මගේ සිස්ටම් එකට හදලා කියන්න ඕනේ අරහ. හරිද? ගොඩ දවස්කින් හදන්නේ දාල් කරි එක. පරිප්පු ටික හොදගත්තා. දැන් ඊළඟට රතු ලුණු මිරිස් රම්පේ ටික කපා ගන්න ඕනේ. අන්න රම්පේ කපාගෙන ඉවරයි. නයි මිරිස් නෙමෙයි. මොනවාද මිරිස් කරලෝ කපාගෙන ඉවරයි. නයි මිරිස් තමයි නේ. නයි මිරිස් නයි මිරිස් නෙමෙයි. මොකද්ද? තාම මතක නැහැ. කොහමද මිරිස් හරිද? මේ ලුණු ගෙඩි. ඔන්න දැන් ඒ ටික මම මේකට දාගන්න යන්නේ. ඔන්න ඔහොම දාගත්තා. ඔන්න දැන් මෙඩි චුට්ටක් කොහොම කලවම් කරගන්නවා එහෙම. ඊට පස්සේ ලුණු මිරිස් කහ තුන තමයි දාගන්න තියෙන්නේ. ලුණු දැම්මා. ඊළඟට දාගන්න ඕන මිරිස්. ඊළඟට දැම්මා. ඊළඟට කහ දැම්මන්න. දැන් මේ බෝතල් තුන මම අතින් තියලා එන්න. ඔන්න බෝතල් තුන තියලා ආවා. දැන් ඊට පස්සේ මේක හොම් චුට්ටක් මේකේම තියාලා කලවම් කරගෙන ලිපේ තියන්න තමයි තියෙන්නේ. මල්ලිපට තිබ්බා. දැන් ගින්දර පතුරුවෙන් තමයි තියෙන්නේ. ඔන්න ඊළඟට වතුර හින්දෙද්දි පොල් කිරි දාත් කියනවා.
ඔන්න දැන් හොද්ද ඉන්නේ වතුර හිඳිලා තියෙන්නේ. මම දැන් කිරි දාන්න තමයි යන්නේ. හරි. ඔන්න කිරි දැම්මා. ඔන්න ළමයි ෆයිනලි මගේ මම හදපු පරිප්පු එක. එහෙනම් ආය වෙන වීඩියෝ එකකින් එන්නම්. cooking vlog එකකින් හරි මාකරි funny vlog එකකින් හරි මම එන්නම් ආය. bye. තව දෙයක් මේ මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, ඒ වගේම ඒකට ඔයාලගේ අදහස් කොහොමද කියලා comment කරන්න.